පස් ආන්දහසකට අවසර දෙවියනේ. අනේ මට මේ මාසේ පඩිය හම්බෙනකන් ජීවත් වෙන්න විදිහක් හොයලා දෙන්න. ගිය මාසේ පඩියට වෙච්ච දෙයක් නෑ දෙයියනේ. අනේ මට මේ මාසේ පඩිය හම්බෙනකන් ජීවත් වෙන්න විදිහක් හොයලා දෙන්න. ඔව් ඔන්න ඔයන් මං වගේ මාසේ ගෙවා ගන්න බැරිව අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක්ද? ඉතින් එහෙනම් මේ සම්පූර්ණ වීඩියෝ එක දිගටම බලන්න. මොකද මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතය අනිවාර්යෙන් වෙනස් වෙනවා. අපි මේ කතා කරන්නේ ලංකාවේ ඔයාගේම ගෙදර ඉඳන් ඔයාට ඇතිතරම් සල්ලි හොයන්න පුළුවන් වෙන බිස්නස් අයිඩියාස් 5ක් ගැන. ඉතින් ඒ වගේම තමයි මම කොයිලාවකත් මේ වීඩියෝ එක ඇතුළතදී කියන්නේ නැහැ අනිත් ව්‍යාපාර වලින් සල්ලි හම්බ කරන්න බැහැ කියලා. ඉතින් එහෙම නෙමෙයි මම මෙතනදී ඔයාලට පැහැදිලි කරන්නේ ව්‍යාපාර වලට සාපේක්ෂව අපිට අඩු පිරිවැයක් යොදලා පටන් අරගෙන ඉක්මනටම ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න පුළුවන් බිස්නස් 5ක් ගැන තමයි මම මේ කතා කරන්නේ. ඉතින් මතක තියාගන්න ඕනි දේ තමයි සමහරක් අය හිතනවා බිස්නස් එකකින් සාර්ථක වෙන්නේ ද වැඩේ කරලා හෙට වෙනකොට සල්ලි හම්බෙනවා කියලා. ඉතින් එහෙම කිසිම බිස්නස් එකක් මේ ලෝකේ නැහැ. අනුකූලව බිස්නස් එකක් කරනවා නම් ඕනින් බිස්නස් එකකට යම් කාලයක් යනවා අපි ස්ථාවර වෙන්න. එහෙනම් අපි දැන් ගිහින් බලමු ඔයාලා වෙනුවෙන් මම මේ අරගෙන ආපු සුපිරි බිස්නස් අයිඩියාස් 5 මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයාට චුටි දෙයක් කියන්න. ඒ තමයි මේ වීඩියෝ එක ඔයා බලන තවත් එක වීඩියෝ එකක් කරගන්නේ නැතිව මේ මම කියන බිස්නස් අයිඩියාස් 5 try කරලා බලලා. එහෙම නැත්නම් මේ පහෙන්ම අයිඩියා එකක් අරගෙන ඔයාගේ ජීවිතේ turning point එක කරගන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ගත්තා නම් ඔයාගේ යාළුවන්ට බලන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරලා දෙන්න. හරි. අද මම මේ වීඩියෝ එකේ කතා කරන පළවෙනි බිස්නස් අයිඩියා එක තමයි ආහාර සහ කෑම බීම කියලා කියන්නේ. ඉතින් මෙතනදී මම මේ කියන්නේ ඔයාට මුලින්ම රෙස්ටරන්ට් එහෙම නැත්නම් ක්ලබ් හොටෙල් කියන තැනට යන්න කියනවා නෙමෙයි. ඔයාට පුළුවන් මේ බිස්නස් අයිඩියා එක ඔළුවට අරගෙන මේක ගැන පොඩි රිසර්ච් එකක් කරලා ඔයාට ගෙදර ඉඳන් තව කෙනෙකුට දෙන්න පුළුවන් විශේෂ දෙයක් කල්පනා කරොත් ඔයාට පුළුවන් දවසක මුළු ලංකාවක් ලෝකයක් දන්න බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙන්න. නැත්තම් වෙන්නේ ඔයාට අද ඔයාගේ බිස්නස් එක පටන් අරගෙන හෙට වෙනකොට මේක නවත්තලා දාන්න. ඉතින් අන්න ඒක නැති කරගන්නමයි අපි මොකක් හරි අපිට අයිඩියා එකක් තියෙනවා නම් ඒක න අපි පොඩි කාලයක් හරි රිසර්ච් එකක් කරන්න ඕනි. ඔයාට අලුත් කෑමක් හදලා මිනිස්සු අතරට යන්න පුළුවන් නම් අද පොඩිවට පටන් ගත්තත් දවසක ඔයා ලොකු බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙනවා. මේ ආහාර පාන කියලා කියන්නේ මිනිස්සෙක්ට නැතිවම බැරි දෙයක්. දෙවැනි එක තමයි අද අපි කතා කරන ඔන්ලයින් ෂොප් එකක් කියලා කියන්නේ. ඉතින් මේ ගැන නම් ලොකු පැහැදිලි කිරීමක් කරන්න ඕමනා වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොට ලෝකේ ඉන්න ගොඩාක් මිනිස්සු ඔන්ලයින් ෂොප් කියන එක නොදන්නවා වෙන්න බෑ. ඉතින් මේ ඔන්ලයින් බිස්නස් කියලා කිව්වහම පස්සේ ගොඩාක් අය හිතයි මෙන්න මේක වැඩක්ම නැති බිස්නස් අයිඩියා එකක් කියලා. මොකද ඔයා දන්නවා ඒ කාලේ ඉඳන්ම බිස්නස් කියලා ගත්තාම පස්සේ ඔන්ලයින් බිස්නස් විදිහට අපිට ක්ලෝතින් බිස්නස්, ෆුඩ් අයිටම්, ඊට අමතරව ඔයා දන්නවා ටිකක් ලොකුවට ජනප්‍රිය වුණ බිස්නස් තමයි AliExpress, Alibaba, දරාස් මේවා කියලා කියන්නේ. ඊට අමතරව අද වෙනකොට තෙමු, ෂේන් ඔන්න ඔය වගේ ගොඩාක් බිස්නස් මේ වෙනකොට තවත් ග්‍රෝ වෙලා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි ඔයාට පුළුවන් නම් මේ ලංකාවේ මිනිස්සු ටාගට් කරලා ඔයාගේ ළඟ තියෙන දෙයක් කස්ටමර්ස්ලට හරියම ඉක්මනට දෙන්න. එයාලා ගොඩාක් ඒකට කැමතියි. ඉතින් උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් නම් ඔයාගේ වත්තේ හදන එළවලු පළතුරු ටික ලංකාවේ ඉන්න මිනිස්සුන්ට හරියම ඉක්මනට මිලදී ගන්න. ගෙදරටම ඩිලිවර් එකක් කරගන්න. ඔන්න ඔය වගේ දේවල් කරගන්න පුළුවන් ඇප් එකක් ඔයාට හදන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ අලුත් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ඔයා කරන ඔන්ලයින් ෂොප් එක වෙන්නේ. ඔයාට මේකත් කවමදාකවත් පාඩුවක් ලබන බිස්නස් එකක් වෙන්නේ නැහැ. ඊගාවට අපි අද කතා කරන තුන්වෙනි බිස්නස් අයිඩියා එක තමයි ෆාමසි. එහෙමත් නැත්නම් බෙහෙත් ව්‍යාපාරයක් කියලා කියන්නේ. ඉතින් මේකත් කවදාවත්ම පාඩු ලබන්නේ නැති ව්‍යාපාරයක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. මොකද කෑම වගේම තමයි මිනිස්සෙක්ට මේ බෙහෙත් කියන එකත් අත්‍යවශ්‍යම සාධකයක්. හැබැයි ඉතින් මෙන්න මේ ව්‍යාපාරය ඔයාට හිතුමනාපෙට පටන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක පටන් ගන්නව නම් ඔයාට තියෙනවා අවසර ගන්න ඕනි ආයතන කිහිපයක්. ඉතින් ඒ වලින් අවසර එහෙම අරගෙන තමයි ඔයාට මේ ව්‍යාපාරය පටන් ගන්න තියෙන්නේ. ඊගාවට අද අපි කතා කරන හතරවෙනි බිස්නස් අයිඩියා එක තමයි දේපල වෙළඳාම කියලා කියන්නේ. ඉතින් ඔයා දැන් හිතනවා
දන්නව ඇති දේපල වෙළඳාමක් කිව්වහම මොකක්ද මේ දේපල වෙළඳාමක් කියලා කියන්නේ. ඔයා දන්නවා මේ වෙනකොට ලංකාවේ ලෝකේ ඉන්න ඕනිම මිනිස්සෙක් බිස්නස් එතකොට ජොබ් එකත් එක්ක ස්ට්‍රෙස් වෙලා හරිම පොඩි බිත්ති 4කට එහෙම නැත්නම් අපාර්ට්මන්ට් එකකට හිර වෙලා තමයි ඉන්නේ. හැබැයි එයාලා මේ කාලෙත් එක්ක ඉස්සරහට යද්දී එයාලා නිතරම හොයන දෙයක් තමයි ඒ බිත්ති 4න් හක් වෙලා අපාර්ට්මන්ට් එකෙන් හක් වෙලා එයාට නිදහසේ ඉන්න පුළුවන් තැන. එයාලා නිතරම ඉදිරියට try කරනවා එයාලගේ ජීවිතේ හරිම සැහැල්ලුවෙන් හෙල්දි විදිහට ගත කරන්න. අන්න ඒක නිසා ඔයාට පුළුවන් නම් කොහෙන් හරි කුරුල්ලන්ගේ සද්ද ඇහෙන වතුර ගලාගෙන යන තැනකින් දේපල ඉඩමක් අරගෙන ඒක හැම අතින්ම ලොප් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඔයාගේ ටර්නින් පොයින්ට් එක. මතක තියාගන්න මම මෙතනදී කතා කරන්නේ ඔයා මේ ලක්ෂ 40ට විකුණන ඉඩම අරගෙන මේකේ ලස්සන ගස් ටිකක් මල් ටිකක් හිටවලා හරිම ලස්සන වටපිටාවක් නිර්මාණය කරලා ඉදිරි කාලයේදී ලක්ෂ 80ට මේක විකුණන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඔයාගේ බිස්නස් අයිඩියා එක වෙන්නේ. ඉතින් ඔයා නිතරම මතක තියාගන්න ඕනි දෙයක් තමයි මිනිස්සු යටිතල පහසුකම් හොයනවා වගේම තමයි ඉදිරි කාලේ වෙනකොට එයාලගේ මානසික නිදහස ගැන අනිවාර්යෙන්ම එයාලා හිතනවා. මේකත් අනිවාර්යෙන් try කරලා බලන්න. මේකත් ඔයාට කරන්න පුළුවන් හරිම සාර්ථක බිස්නස් අයිඩියා එකක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන අන්තිම බිස්නස් අයිඩියා එක තමයි රෙදිපිලි වෙළඳාම කියලා කියන්නේ. එතනදී අපි ලංකාවේ තියෙන ජනප්‍රියම රෙදිපිලි අයතන විදිහට තිලකවර්ධන, ඌෂා, නදියාස්, ෆැෂන් බග් වගේ දේවල් ගත්තාම ඔයා හොඳටම දන්නවා ඇති මේකේ තියෙන ටී-ෂර්ට් එකක මිල. මහරකම පමුණුව, පානදුර මෙන්න මේ වගේ තැන්වල මේ වගේම ටී-ෂර්ට් ගන්න පුළුවන් ඔයාට රුපියල් 300ට 400ට. හිතන්න ඔයාට පුළුවන් නම් මෙන්න මේ විදිහට පොඩිවට ඇඳුම් ටිකක් අරගෙන ඇවිල්ලා අඩුවට ඇඳුම් ටිකක් අරගෙන ඇවිල්ලා ඔයාට පොඩි ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන් නම් ඒක තමයි ඔයා ගන්න හොඳම බිස්නස් අයිඩියා එක. ඉතින් මේක මේ වෙනකොට ලංකාව පුරා වේගයෙන් ජනප්‍රිය වෙන වේගයෙන් ව්‍යාප්ත වෙන බිස්නස් අයිඩියා එකක්. ඔයාට ඕඩර් එකක් ගන්න, ඕඩර් එකක් ඩිලිවර් කරගන්න මේ ඕනිම දෙයකට ඔයාට පුළුවන් දැන් සෝෂල් මීඩියා වගේම අලුත් වෙච්ච ටෙක්නොලොජි එක පාවිච්චි කරගන්න. ඉතින් මෙන්න මේ දේවල් එක්ක ඔයාගේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන් නම් ඔයාට පුළුවන් දවසක ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම දන්න ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙන්න. එහෙනම් ඔයත් මේ වෙනකන් ගෙදරට වෙලා ජොබ් එකක් හොයා බලන් හිටපු කෙනෙක් නම් එහෙමත් නැත්නම් අටපහ රස්සාවකට දුවදුවා මහන්සි වෙලා ස්ට්‍රෙස් එකේ ඉන්න කෙනෙක් නම් මේ අයිඩියාස් පහෙන් එකක් තෝරගෙන ඔයාගේ බිස්නස් එක අදම පටන් ගන්න. ඒ වගේම තමයි ඒකට හොඳ රිසර්ච් එකක් හදලා හරිම පොඩි තැනින් පටන් ගන්න. එතකොට ඔයාට පුළුවන් දවසක ලෝකයක් කතා කරන තැනට ඉක්මනටම grow වෙන්න. ඔයාලා හැමෝගෙම තියෙන බිස්නස් අයිඩියා සාර්ථක වෙන්න වගේම ඔයා කරන් යන බිස්නස් එක සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන්ම මං අද මේ වීඩියෝ එකෙන් නවතිනවා. ඔයාට මේ සම්බන්ධව මොනවා හරි තව තොරතුරක් දැනගන්න ඕනි නම් අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකක් හරි අපේ WhatsApp නම්බර් එකට හරි මැසේජ් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.